අයියෝ මේ ගිරවුන්ගෙන් පළුතුරු ගස් බේර ගන්න ක්‍රමයක් තියෙනවද? මාර කරදරයක්. කනවා ඉවරයක් නැහැ. විසිතුරු ගස් කප්පාදු කරනවා නම් මෙන්න මේ ගානටවත් කප්පාදු කරන්න ඕනේ. හැබැයි ඉතින් ලොකු ඉවසීමක් තියෙන්න ඕනේ මේ වැඩේට. මතක් කරලා අපිව ෆලෝ කරන්න, වීඩියෝ එකට ලයික් උත් දාන්න. මේ මොකද කරන්නේ? මෙහිම කොළ කඩන්නේ මොකද කියලා දන්නවද? එතකොට මිරිස් කරවල ගුණාත්මකභාවය වැඩි වෙනවා. අස්සෙන්නත් වැඩි වෙනවා. මෙහිම පොල් ගස් දැකලා තියෙනවද? මේ පේන පොල් වල තියෙන බිමනේ. මල් පොකුරු ඔයා වෙන කෙනෙකුට ලබා දුන්නට මල් පොකුරක් හදන විදිහ කල්පනා කරලා බැලුවද? මේ බලන්න මල් පොකුරක් සාදන විදිහ. මතක් කරලා අපිව ෆලෝ කරන්න, වීඩියෝ එකට ලයික් උත් දාන්න. මේ වගේ ගෙවත්තක් හදන්න ගොඩක් මහන්සි වෙන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි හැබැයි පොඩි මුදලකුත් වියදම් වෙනවා. ඔයාගේ ගෙවත්තේ ෆොටෝ එකකුත් පල්ලෙහෙන් දාන්න. මෙන්න මේ විදිහට කුඹුරු කපනවා දැකලා තියෙනවද? සමහර විට ඔයා දැකලා නැතුව ඇති. මොකද මෙච්චර විශාල කුඹුරු ගෙඩි ලංකාවේ ටිකක් හොයාගන්න අමාරුයි. මතක් කරලා අපිව ෆලෝ කරන්න, වීඩියෝ එකට ලයික් උත් දාන්න. මේ ගස්ස ලස්සන බලන්නකෝ. බැලු බැල්මටම එක ගහක් කියලා පෙවුනට මෙතන එක ගහක් විතරක් නෙමෙයි තියෙන්නේ. මල් විවිධ පාට වලින් සමන්විත වෙන නිසා අමුතු ලස්සනකුත් තියෙනවා මේ ගහේ. මතක් කරලා අපිව ෆලෝ කරන්න, වීඩියෝ එකට ලයික් උත් දාන්න. මේ බලන්න පීනි මලක ලස්සන. ලස්සන මාළු ටැංකියක්. මේකේ ඉන්න මාළුන්ගේ නම් ඔයා දන්නවනම් කමෙන්ට් කරන්න යන්න බලන්න. වතුර පිරිසිදු පාටට තියෙනවා හැබැයි. ජේබර මල්ලකවත් දැන් ගොඩක් ජනප්‍රියයිනේ. ජේබර වගාවෙන් ලැබෙන මේ මල පැකට් කරන විදිහ බලන්න. ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක් නේද? මතක් කරලා අපිව ෆලෝ කරන්න, වීඩියෝ එකට ලයික් උත් දාන්න.